මම මේ වීඩියෝ එකෙන් අද කියලා දෙන්නේ කොහොමද බැලුන් පොප් ගේම් එකක් Unity use කරලා හදන්නේ කියලා. ඒතර මම මේ ගේම් එක හදන්නේ මූලිකවම Android වලට. එතකොට ඒකට ඔයාලා Unity setup කරගන්න ඕනි. මම සම්පූර්ණයෙන්ම Unity setup කරගන්න හැටි මේ වීඩියෝ එකේදී කරන්නේ නැහැ. අපි ගේම් එකට හදන එක තමයි වැඩිපුර focus කරන්නේ. ඉතින් ඔයාලා Android වලට ගේම් එකක් හදාගන්න නම් ඔයාලා මෙතන project installs learn community කියලා තියෙන set එකේ install වල ඔයාගේ මෙතන editor එක install කරලා තියෙන්න ඕනි. Unity editor එකක්. ඊට පස්සේ ඒ වගේම මෙතන add modules වල මෙතන Android build support tools install කරලා තියෙනවා නම් තමයි ඔයාලට Android වලට ගේම් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. හරි ගේම් එක හදන්න මම projects වලට ගිහිල්ලා new project කියන එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට මේ විදිහට templates ටිකක් එටි. අපි හදන්නේ අද 2D ගේම් එකක් නිසා මම universal 2D කියන එක select කරගන්නවා. ඔයා පළවෙනියටම Unity වලින් 2D ගේම් එකක් universal 2D template එකෙන් හදනවා නම් ඔයාලට සමහර විට ඒ template එක download කරගන්න වෙයි. එතකොට ඒ template එක download කරලා Universal 2D select කරලා ඔයාලා project name එක දෙන්න. මම දෙනවා Balloon Blaster කියලා. හරි මේ විදිහට game එක දීලා මම Unity cloud එකට connect කරන්නේ නැහැ. ඒ ටික එක අයින් කරනවා. අයින් කරලා මම project එක create කරගන්නවා. project එක create වෙන්න ටික වෙලාවක් යනවා. හරි දැන් මේ විදිහට project එක create වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට මේ තියෙන layout එක මීට වඩා ඔයාලගේ එන එක වෙනස් වෙයි. එතකොට ඔයාලා කරන්න ඕනි මෙතන layout කියලා තියෙනවා උඩ. මේකට ගිහිල්ලා මෙන්න මේ 2x3 කියන එකට දාගන්න. එතකොට මේ මගේ තියෙන විදිහටම ඔයාලගේ layout එකත් හැදෙනවා. ඔයාලගේ layout එක වෙනස් වුණත් ප්‍රශ්නයක් නැහැ. මම මේ layout එකෙන් වැඩේ කරගෙන යනවා. එතකොට මම කිව්වා මම මේ ගේම් එක හදන්නේ Android වලට ටාගට් කරලා කියලා. එතකොට අපි මුලින්ම මේ ප්‍රොජෙක්ට් එක අපි Android වලට platform එක switch කරගන්න ඕනි. ඊට අපි යනවා file වලට ගිහිල්ලා build profiles වලට ගිහිල්ලා මෙතන තියෙනවා Windows තමයි active වෙලා තියෙන්නේ. අපි ඒක Android වල ගිහිල්ලා අපි මෙතන switch platform click කරාම ඒක Android platform එකට switch වෙනවා. එතකොට ඔයාලා මේ switch platform එක කරේ නැතුව ගේම් එක develop කරත් අවුලක් නැහැ develop කරන්න පුළුවන්. එතකොට main platform එක එන්නේ Windows. ඔයාලට ගේම් එක හදලා ඉවර වෙලත් මේ platform එක switch කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මුලදීම switch කරගන්න එක ලේසියි. platform එක switch වෙන්න ටික වෙලාවක් යනවා. හරි දැන් අපේ active තියෙන්නේ Android. මේක close කරලා මම මෙතන screen එක free aspect තියෙන එක මම portrait screen එකට දාගන්නවා. මේ විදිහට. හරි මේ වීඩියෝ එකේදී අපි ගේම් එකේ scene දෙකක් හදනවා. එකක් menu scene එක අනික gameplay scene එක. මේ විදිහට එනවා. මේ වැඩි ගණන් ගන්න එපා. ටික වෙලාවක් ඉන්න. හරි. එතකොට අපි හදන්නේ menu scene එක සහ game scene එක. එතකොට අපිට දැන් මෙතන ඔයාගේ hierarchy එකේ බැලුවොත් එහෙම මේ වෙලාවේ active වෙලා තියෙන sample scene කියලා එකක්. එතකොට අපි හදන්න යන්නේ menu scene එක සහ game scene එක නිසා අපි ඉස්සෙල්ලා menu scene එක හදමු. එතකොට ඔයාලට පුළුවන් මේ sample scene එක කියන එක වෙනස් කරගන්න. project වල asset ඇතුලේ scenes වල scenes ඇතුලට ගියාම මෙතන තියෙන sample scenes කියලා මේ sample scenes එක rename කරගන්න menu කියලා. දැන් hierarchy එකේ මෙතනත් වෙනස් වුණා menu කියලා. එතකොට අපි දැන් ඉන්නේ menu scene එක. අපි දැන් menu scene එක හදන්න යන්නේ. menu scene එක හදද්දී අපිට menu එකට background එකක් ඕන වෙනවා. ඒ වගේම game එකේ නම type කරපු png image එකක් ඕන වෙනවා. ඒ වගේම අපි මේකට button එකක් add කරන්න ඕනේ. play button එකක්. එතකොට අපිට ඒ set එක add කරගන්න කලින් අපි මෙතන assets යටතේ folders තුනක් හදාගෙන ඉන්න ඕනේ. ඒ folders තුන තමයි පළවෙනි එක අපි හදනවා එකක් sprites කියලා. ස්ප්‍රයිට්ස් එක ඇතුළට තමයි අපි ගේම් එක ඇතුලේ ඉන්න ප්ලේයර් ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක ওই ටික ඉමේජස් ටික දාන්නේ මේ ස්ප්‍රයිට්ස් කියන එක ඇතුළට. ඊට පස්සේ අපි හදනවා තවත් ෆෝල්ඩර් එකක් ස්ක්‍රිප්ට්ස් කියලා.
එතකොට ප්ලේයර් අපි ප්‍රෝග්‍රෑම් කරද්දී ඒ ලියන ප්‍රෝග්‍රෑම් එක ඊට පස්සේ තව මොනවා හරි ප්‍රෝග්‍රෑම් කරද්දී ලියන ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම අපි දාන්නේ ස්ක්‍රිප්ට්ස් කියන ෆෝල්ඩර් එක ඇතුළට. හරි. දැනට මේ ඇති අපිට දැන් ඇසෙට් එක ඇතුලේ සීන්ස් තියෙනවා, ස්ක්‍රිප්ට්ස් තියෙනවා, ස්ප්‍රයිට්ස් තියෙනවා. එතකොට අපි මුලින්ම දැන් බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් ඕනේ. එතකොට අපිට මේ ඉමේජ් සෙට් එකක් ඕනේ. බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකයි ගේම් එකේ නම ටයිප් කරපු ඉමේජ් එකයි පස්සේ අපිට දැන් බැලුන් පොප් අප් ගේම් එකක් හදන නිසා බැලුන් එකකුත් ඕනේ. එතකොට මම ඒ ඕනි කරන ඉමේජස් ටික ඔක්කොම මුලින්ම මේ ස්ප්‍රයිට්ස් කියන එක ඇතුළට දාගෙන ඉන්නම්. එතකොට ඒක ඇතුළට දාගන්න මම ළඟ තියෙනවා කලින් මම ක්‍රියේට් කරගත්ත ඉමේජ් තුනක්. ඒතර මේ තුන ඔයාලට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් තියෙනවා. ඒකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගෙන මේක ඔයාලට මේ විදිහටම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා ගෙනහල්ලා ගානට මේ ස්ප්‍රයිට් ෆෝල්ඩර් එක ඇතුළට මේ විදිහට තිබ්බහම මේක ෆෝල්ඩර් එක ඇතුළට අඩනවා. හරි. ඔය විදිහට අපි මේක හදාගත්තා. ඊළඟට අපි කරන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක තියෙන එක මේ විදිහට ගෙනල්ලා බෑග්ග්‍රවුන්ඩ් එක ඉමේජ් එක විතරක් සිලෙක්ට් කරලා මේ විදිහට ගෙනල්ලා දාගන්නවා. එතකොට ඔයාලට පේනවා මේ යට තියෙන අපේ මොබයිල් එකේ ගේම් එක view වෙන විදිහ. ඊට පස්සේ මෙතන තමයි අපි ගේම් එක හදන්නේ. එතකොට මේ විදිහට කරද්දි මේ තියෙන සුදු පාට කොටුව ඇතුළට සෙට් වෙන ටික තමයි ගේම් එකේ අපිට ස්ක්‍රීන් එකේ පේන්නේ. ඒතර මම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක තියාගන්නවා දැනට. තියාගෙන මම මේක රීනේම් කරගන්නවා බෑග්ග්‍රවුන්ඩ් කියලා. හරි. මේ විදිහට රීනේම් කරගත්තට පස්සේ අපි කරන්න ඕනි දේ තමයි මෙතන ඔයාලට ඉන්ස්පෙක්ටර් එකේ තියෙනවා ඕඩර් ඉන් ලේයර් කියලා ඒක තියෙන්නේ 0 විදිහට. එතකොට අපි මේක බෑග්ග්‍රවුන්ඩ් එකක් දාපුවාම අපි මේක රින එක විදිහට දාන්න ඕනේ. මොකද මේ ලේයර්ස් විදිහට හැදෙන්නේ. එතකොට මේ ලේයර්ස් වල පිටිපස්සෙන්ම තියෙන්න ඕනි බෑග්ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ දාන ඒවා තියෙන්න ඕනි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් උඩ. ඒ නිසා අපි මේ මුලින්ම කරන දේ තමයි මේ බෑග්ග්‍රවුන්ඩ් එක දාගත්තට පස්සේ ඒක ඕඩර් ඉන් ලේයර් එක රින එක කියලා හදාගන්න එක. හරි. එහෙම හදාගත්තට පස්සේ අපි ඊළඟට අපි ගේම් එකේ නම තියෙන ඉමේජ් එක දානවා මේ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා මෙතෙන්ට අපි මේ විදිහටම දාගත්තට පස්සේ ඔයාලට පේනවා එකේ B අකුර විතරයි පේන්නේ. එතකොට මෙතන එන එරර් එක අපි ෆික්ස් කරගන්න අපි දැන් මේ දාගත්ත එක අපි ඩිලීට් කරගන්නවා. ඩිලීට් කී එක ඔබලා ඉමේජ් එක මම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා මේ හයිරාකි එකට දාගත්තේ මම ඩිලීට් කරනවා. ඩිලීට් කරලා ආපහු මේ ඉමේජ් එක උඩ ක්ලික් කරනවා. මෙතන ඇසෙට් වල ස්ප්‍රයිට්ස් ඇතුලේ තියෙන ඉමේජ් එක ක්ලික් කරනවා. ක්ලික් කරාම ඔයාලට එතන මෙතන තියෙනවා ස්ප්‍රයිට් මෝඩ් කියලා එකක්. ඉන්ස්පෙක්ට් එකේ පෙන්නයි මෙතන ඉමේජ් එක ක්ලික් කරාම ස්ප්‍රයිට් මෝඩ් කියලා. ඒ ස්ප්‍රයිට් මෝඩ් එක දාගන්න ඕනේ මෙතන මල්ටිපල් වලින් සිංගල් කියන එකට. මල්ටිපල් වලින් සිංගල් කියන එකට. එහෙම දාගත්තට පස්සේ දාලා අපි සේව් බටන් එක ඔබලා සේව් බටන් එක ඔබලා ඊට පස්සේ ඉන්ස්පෙක්ට් එකේ මෙතන ඇප්ලයි දෙන්න. ඇප්ලයි එක මෙතන සිංගල් වලට දාලා ඊට පස්සේ මල්ටිපල් නේ තියෙන්නේ මල්ටිපල් තිබිච්ච එක සිංගල් වලට දාලා ඇප්ලයි දෙන්න. එතකොට හරි. ඊට පස්සේ මේක අපි දැන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා දාපුවාම මේ විදිහට වැටෙනවා. අපිට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙතන ඔයාලගේ තියෙන මෙන්න මේ සයිඩ් එකේ තියෙන ටූල් සෙට් එකේ මෙන්න මේ කොටු හතරක් විතර වගේ තියෙන එක අපි මෙතන නිල් පාට මේ ඩොට් වලින් පෙන්වනවා. මේක අපි මෙහෙම හදන් ගියාම හරි මේක ඔයාලට පේනවා මේක ඇත්ත විදිහට හැදෙන් මේ ස්කේල් වෙන්නේ. එතකොට අපිට මේක shift එක ඔබාගෙන කරොත් මේක ගානට ස්කේල් කරගන්න පුළුවන්. ඒකේ පෙනුම වෙනස් වෙන්නේ නැතු. ඊට පස්සේ අපිට මේ move දෙවෙනියට තියෙන move tool එකට දාලා මම මෙහෙට කරලා ඔය විදිහට තියාගන්නවා. හරි. ඔන්න අපි balloon blast කියලා නමක් දාගත්තා. දැන් අපිට තියෙන්නේ බටන් එක දාගන්න.